අතීතයේ රුසියාවේ ශිෂිර කාලයක් සහ ශිෂිරයක් නොසිටෙන්. කළුග ප්‍රදේශයේ ස්වාමීන්ගේ පරිවර්තන් ගෙදර. මේම් ගෙදර තාප කාලගූඩයක් සඳහා නිර්මාණ කරන ලදී හිම නෝපමින්ඩේන ලෙස. මෙම දේවස්ථානයේ ඉදිකිරීමේදී උණුසුම් කිමෝතෙරපි ස්ථාපිත කරනැත්. ගෝස්පිගාන් උණුසුම් යන්ත්‍ර හුදකලා යන්ත්‍ර නැත්. එහි කිසිම් ස්ථානයක් නැත්. ඔවුන්ගේ සන්නිවේදන කිසිවක්ද නැත්. නමුත් රුසියාවේ උණුසුම් කිරීමක් නැතිවිත්තා ශීතලයි. මහජන ආකාරයෙන් උණුසුම් කළ යුතුයි. එබැවින් ගෝස්පිගන් කුඩු පසුව නිර්මාණය කරන ලදී. එයි මෙහිම් ප්‍රවේශය අසල් තබා ඇත්. වායුතාප පටුනක් නිර්මාණයක් ඔවුන් රිස්පොන්සිබල් උණුසුම් කුටටියක් ස්ථාපිත කිරීතා බිත්තියේ කුඩු කබඩයකදත්. ඉතා පැහැදිලි වශයෙන් නෝටිෆයින්ගෙන් බිත්තියේ ඉතිරි ඇති බිත්තු කරදත්. මේ ඉදිකිරීමේ ගල්කම්පනක් නොවේ. බිත්තියේ බොහෝ පටලයක් ඉතිරි වී ඇත. ප්ලාස්ටර් ක්‍රේසුම් උණුසුම් කුඩු අතලෙන් නොහක. එයි දවීයයි. බිත්තිය දුම්මිවත් කිරීම සඳහා නාලිකාවක් සාදා ඇත. ඉන්ධන මාර්ග නිර්මාණය කිරීමට කුඩු අභ්‍යන්තරයෙන් මුද්‍රණය කරම් ලදලදී. අපි කුඩු ගැසීමේ පද්ධතියට ආසන්නයෙන් බලමු. එතුළේ තියේ ඉඩිහිට බිත්තර කුඩු වී ඇති බව පැහැදිලිව දකිය හැක. කෙනෙකු ඉතා කුඩල බිත්තර බිත්තියෙන් පීට්වුවේ කුළුඩක් සාදන්නයි. කල්පනාවේ බිත්තියේ ඉදිකිරීමේ මෝටර් සුදුයි. මෙන්න ඒ ප්‍රවාසිතයි. කුඩුපොලේ පසුව නිර්මාණය කලිකෝනට වූ ඉත්තියේ ඉදිකිරීම් වෙනස් මෝටර් අනෝතරයිස්ඩ් එකක් සමග බඩියත. ඒ කුඩු පහයකත. මෙම් කුඩා කුඩුපොලේ බිත්තිය පසුව නිර්මාණය කරන ලදී. රුසියානු නිර්මාත්‍රයා ගිවිසිනාරෙද දෝර්ෆ් නිර්මාණයක් නිර්මාණ කල්ලේයයි. ඔහු රුසියලයගන් අමතක වූඩාද මෙම පල්ලියේ තවත් අංගයක් බලමු. ආගමික මන්දිරයේ පත්තේ දොර්. දොර් ලෝහයෙන් නමින් නැන්නෙමත්. මැටි උණුසුම් හොඩින් රඩවන්නේ නහ. ගොඩන නෝතරයිස්ඩ් මැටි දොරවල් හරහා බොහෝ උණුසුම් අහිමි කරයි. මෙහි අපට දෙවනන් අමතර දොරකඩ ස්ථාපනය කිරීමේ සංකේත දෑක ගන්න පුළුවන්. මන්දිරේ ඉදිකලෝල් කීපර පසු අභ්‍යන්තර බිත්තු සීතල් ස පැහැයි දමනලදී. නමුත් පසුව දොර්කාඩ සඩහා කෝඩන් සමාන්‍ය කරබරයි ගන සීතල් ස පැහැයි මත ඉදිකිරීමේ මිශ්‍රණයක් යෙදවා. පසුවේ අලු පැහැයෙන් පැහැයි දමනලදී. අපි ඒ වෙනත් පෙත්තකින් බලමු. මෙහි එකමයි. පටලයක් ප්ලාස්ටර් පටලයක් වර්ණ ස ඉහළට කෝඩයි සමාන් කිරීමට ඉදිකිරීම් මෝටරියක් යෙදයි. අමතර දෝර් කාඩ්පත කන්ට්‍රෝක් ස්ථාපිත කිරීමට. ඉන්පසුවේ ඉහල්ලෙන් හීන් පැහැන් මදින් පින්තුරය කරයි. ඉදිකිරීමේ මෝටර්ගේ වර්ණන්න කොටුවේ බිත්තිය අනතර. සුදු මෝටර්. කහ කළුම් වර්ණයේ මෝටර් සමග අමතර දොරවල් ස්ථාපිත කරගෙත්. ඒ පසුබසීමේ නාලාව සීල කිරීම් සඩහා භාවිතා කරන විස්ටුමෙන් හැති වර්ල්ඩ නියුරෝසයින්ස් සමග සමානවේ. ප්‍රමාණවට ලෙස් පසුබස්සීම් සහ අමතර ඩොරවල් එකම් කාලයකදී සාධන ලදී. මන්දිරිලුව ගල් සහ තෙතලීම් කල්පසු. ඒ සම්පූර්ණ එන්නම් භාවිතයට සූදානම් වේ. කැදල්ලේ ගොඩ නගිල්ලේ පිටතට රුසියානු හිමට එරෙහි මූලික ආරක්ෂාවක් අඩුයි. මැටිවල අතුලේ කපිලරි මාර්ග හරහා භූමින් ආර්ද්‍රමෝකර ඉහළියයි. ශීතකාලයේදී ජලය හිමවෙයි සහ මැටි බිඩියයි. කෝඩවල විශාල් කොටස් වාටියතත්. මේ රුසියන් හිම නිසා සිදුවිය. ඉදිකිරීමේ පහල් කොටස් සම්පූර්ණයෙන් කඩා වැටමින් පවතී. මෙහිද ඒ එකමයි. කුඩු බිත්තියෙන් වාටී ගිය. එසේ වුවහොත් රුසියානු හිමයි මූලික ආරක්ෂාවක් නොමැති ගොඩනැගිලි විනාශ කරයි. සහ මේම් පල්ලියේ ආරක්ෂාව නොමැත්. මෙම දේවස්ථානය තෙත්කාල ගුණයකත් නිර්මාණය කරත් හිම නෝපමිනෙන ලෙස. ආපසු අට්ටුමෙතුවනන් සියවසේ අවසන් කාලයේදී ආරිත සබනුටි නාන්ටු ඔම්බතදේ ඉදිකරණන් ලද මන්දිරය බව පුවත් පවසයි. ඉතිහාසයි නිවාර්දිනම් රුසියාවේ වසර 2 ෂෝඩක් පෙර ශීතකාල සහ හිමවේටීම් නොමතිවිය. නිල ඉතිහාසයි කතා කිරීමත් කැමතෝතරයිස් දෙයක්වේ. මගේ චැනලේ ඔබ මිනිස්සුන්ගේ සබෝ අතීතය පිළිබඳ බොහෝ දේ ඉගෙන ගන්නෙහි. ආචාර විද්‍යාර්ථයන් අපෙන් සත්‍ය මෝකර් සෙසකනෝමිටේ බතිබුඩා. මොටේ මගේම් හිතන්න සිදුවිය. ඔබට සිතාගන්න නොබල් වෙරියොර් දෙදි බාරි දේවල් මට සොයාගන්න ලැබුඩා.